future continuous tense අනාගතයේ යම් නිශ්චිත වේලාවක සිදුවෙමින් පවතින ක්‍රියාවක් විස්තර කරන්න use කරන්නේ. I will be studying English tomorrow at this time. ඊට මේ වෙලාව වන විට මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳීවි. අනාගතයේ එකම අවස්ථාවේ actions ක්‍රියාවන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සිදු වෙනවා නම් අපි ඒකටත් මේ tense එක පාවිච්චි කරනවා. Tomorrow evening I will be studying while my brother will be playing games. හවස මගේ මල්ලි ගේම් ගහමින් ඉඳීවි මම පාඩම් කරන අතරේ. polite question එකක් එහෙම නැත්නම් කාරුණික ප්‍රශ්නයක් අහද්දී will be use කරනවා. Will you be attending the meeting tomorrow? ඔයා හෙට මීටින් එකට සහභාගී වෙනවද? කලින්ම plan කරලා තියෙන අනාගතයේ සැලසුමක් ගැන විස්තර කරන්න මේක use කරනවා. I will be visiting my grandparents next week. At this time tomorrow එහෙම නැත්නම් tomorrow කියලා දාලා වෙලාවක් දාලා soon in the evening මේ වගේ අපිට time expressions දාන්නත් පුළුවන්.